තෙරුවන් සරණයි. උතුම් වූ ශාසනික කටයුත්ත පිළිබඳව දැනුවත් කරමින් ඒ සඳහා පරිත්‍යාගශීලී ශාසනික මාමක පින්වතුන්ගේ ඒ වගේම සහයෝගී දායකත්වයේ සහ පින්බර උපකාරයක් වෙනුවෙන් විශේෂයෙන්ම පුංචි සිහිපත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉලුපෑරස බුද්ධ ශ්‍රාවක පිරිවෙන් විහාරස්ථානයේ මූලික කරගෙන සෑම වසරකම වෙසක් පින්කම් මාලාවත් එක්ක වෙසක් තෙමගුල සතිය තුල අපේ පැවිදි කිරීමේ පින්කම් නැත්නම් කුලදරුවා සසුන්ගත කිරීමේ පින්කම් නිරන්තරයෙන් සිදු කරනවා. මේ වෙනටත් අපේ විහාරස්ථාන සිව් මහා විහාරස්ථානවල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 24 නමක් වැඩ ඉන්නවා. ඉතින් මේ විදිහට ශාසනයට එකතු වෙන්නේ බොහෝ වෙලාවට ඇත්තම කිව්වොත් ලංකාවේ සිංහල බෞද්ධ පවුල්වල අන්ත අසරණ දුප්පත් අගහිඟකම් ඇති ඒ වගේම දහසක් පවුල් ප්‍රශ්න එක්කොත් මව අහිමි වෙලා පියා අහිමි වෙලා එක්කොත් නීත්‍යානුකූල වෙන් වෙලා එහෙම නැත්නම් විශේෂයෙන්ම දරුවන් අනාරක්ෂිත වෙලා බොහෝ අවිධිමත් පවුල්වල ඒ වගේම දරුවෝ තමයි ශාසනය කරපින්නාගෙන යන හරි කසාවත දරා ගන්නට ලැබෙන්නේ. බොහෝ වෙලාවට ආර්ථික හැකියාවක් තියෙන එහෙම නැත්නම් ශාසනය පිළිබඳ බොහෝ දැනුගත් භාවයක් තියෙන බොහෝ අය උනගෙන වඩුයි. ඉතින් එහෙම පවුලෙන් දරුවෝ ශාසනය පූජා කරන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මෙවන් වූ දරුවෝ පැවිදි කිරීමේ පින්කම් වලට අපිට එක්ක වසර පාසාම බොහෝ බෞද්ධ පින්වතුන් එකතු වෙනවා. ඒ සසුන්ගත වෙන කුල දරුවන්ගේ මහාන පින්කම් වලට අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ. ඒ වගේම උන්වහන්සේලාගේ ශාසනික අයිතිය ලබා ගැනීමෙන් විශේෂයෙන්ම කැපකරු දායකයෝ විදිහට ඒ වගේම කැපකරු පොඩිහාන් වහන්සේලා පෝෂණය කරන සත්පුරුෂයෝ විදිහට ඒ කටයුතුට එකතු වෙන්නේ. ඉතින් මෙවර විශේෂයෙන්ම මයංගන ඒ දුර බැහැර දුප්පත් ගම්මානයක ඒ වගේම කුලදරුවෝ 4 දෙනෙක් සසුන්ගත වීමට නියමිතයි. මේ වෙන විටත් විහාරස්ථානයේ ඉන්න පුංචි දරුවෙකුත් එක්ක 5 දෙනෙක් බොහෝ වෙලාවට සසුන්ගත වෙනවා. මෙවන් වූ තමන්ගේ කුසෙන් බිහි කරන දරුවෙක් එනත තමන්ගේ පරපුරේ තමන්ගේ වගේම ඥාතිතයසි දරුවෝ ඒ වගේම තමන්ට නැති අවස්ථාවක පවා සිංහල බෞද්ධ විදියට ඔයගොල්ලන්ට මේ වගේ පින්කමක අනුග්‍රහක දායකත්වය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ පින්කම් සිදු කරන දිනයන් ඒ වගේම කාල සීමාවන් අපි සිහිපත් කරලා ඒ දවසට ඒ පින්කම් සහ සම්බන්ධ වෙලා ඔබගේ අතින්ම පොඩිහාන් වහන්සේලා සසුන්ගත කිරීමේ කටයුත්තට අවශ්‍ය කරන ඒ ශාසනික සිවුරට පිළිකර පූජාවන් සිදු කරලා උන්වහන්සේලාට අනිකුත් පහසුකම් ලබා දීලා ශාසනයේ ඉදිරියෙන් අධ්‍යාපනය ලැබමින් ඉදිරියට යන්න අපට පුළුවන් ශාසන මාමකත්වයෙන් යුතුව සහගත ලබා දෙන්න. ඒ නිසා දරුවේ සසුන්ගත කිරීම ආත්මික පරම්පරාවක්ම ඒ වගේම නිවන් දකින මහා පිනක් කියලා අහලා තියෙන පුංචි පවුල රත්තරන් කියන සංකල්පය අනුව ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒ වගේම මේ න්‍යෂ්ටික පවුල් වල කොලාවට දෙකතරක් ඔබට ඒ දරුවේ කවදාවත් ශාසනයට පූජා කරන්න තරම් ඒ වගේම ඔබට හිත හදාගෙන පාරමිතාවන් සම්පූර්ණ කරන්න බැරි වෙයි. ඒ නිසා මෙවන් පින්කම් වලට සම්බන්ධ වෙලා ඔබ අපගේ ඒ වගේම මේ ශාසනික කටයුතු අවස්ථාවන් සිදු කරගෙන සම්බුද්ධ ශාසනයේ තව চিරහා කාලයක් මහා සංඝරත්නයේ ඒ වගේම විශේෂයෙන්ම මේ කසාවත දරා ගන්න ස්වාමින් වහන්සේලා බුදු පුත්‍රයන් වහන්සේලා මේ සසුන් දායාද කිරීමේ මේ කටයුත්තට ඒ වගේම ඔබට යම් ශාසනික කැමැත්ත රුචිකත්වයක් තියෙනවා නම් විශේෂයෙන්ම අපි මේ සම්මත විමසීම සිදු කරන හැටියට මතක් කරනවා. ඉතින් වෙසක් සතියක් එක්ක ඒ වගේම අපි දැනට සැලසුම් කරගෙන ඉන්න ආකාරයට කුලදරුවන් 5 දෙනෙක් සසුන්ගත කිරීමේ මහා පුණ්‍ය කටයුත්තකට මේ 2005 වෙසක් ඒ වගේම සතියේ අපි ප්‍රවේශ වීමට සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ශාසනික සිහිපත් කිරීමක් පමණයි විශේෂයෙන් කාගවත් ඒ වගේම ආධාරයක් උපකාරයක් ඒ වගේම මුදලක් මේ කටයුත්තේදී බලාපොරොත්තු වෙන්නේ ඔබ ඇවිදින් මේ පින්කමට සම්බන්ධ වෙලා තමන්ගේ අතින් සිද්ධ කරන ඒ පොඩිහාන් වහන්සේලා වෙනුවෙන් ඒ විශේෂයෙන්ම කරන
ශාසනික මෙහෙයක් පරිත්‍යාගයක් විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ආධාර උපකාර එකතු කිරීමේ අදහසෙන් පළ කරපු ඒ වගේම නිවේදනයක් ඒ වගේම පණිවිඩයක් නොවන බව තාම වගකීමෙන් ඒ වගේම බොහොම සත්භාවයෙන් යුතුව මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා.